Hi. Aku udah biba. Hi. ඔන්න අද මම ඔයාලත් එක්ක ගොඩ දවසකින් ඩේ ව්ලොග් එකක් ෂෙයා කරගන්න තමයි හදන්නේ. අද වෙසක් පොය දවසනේ. ඉතින් ඊයේ රෑ බාගෙට ඉවර කරපු වෙසක් කූඩු තුනත් ඔක්කොම අලවලා ඉවර කරලා ගොඩ දවසකින් එළියට යන්න බැරි වුණු නිසා අද දවසේම ඇවිදිනවා කියලා අපි හිතුවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න ඉතින් challenge එක පටන් ගන්න යන්නේ. challenge එක කියන්නේ මෙහෙමයි. අද දවසම අපි කන්න හිතාගෙන ඉන්නේ දන්සල් වලින්. බලමු ඉතින් අපිට දන්සල් හම්බෙයිද නැද්ද කියලා. මොනවා වෙයිද දන්නේ නැහැ. බඩගින්න ඉන්න වෙයිද දන්නේ නැහැ. බලමු. ඔන්න අපේ පාරට හැරෙන තැනම ඔය ගහලා තියෙන බෝඩ් එක උදේ බත් දන්සලක්. අපිට ඒ දන්සලෙන් කෑම එකක් හම්බුන නිසා අපි උදේට ඒක කාලා තමයි මේ යන්නේ. ඉතින් අපේ පළවෙනි එක තමයි ඒක. අද මම යන්නේ අපේ මේ මුලින්ම කරන්න යන්නේ අපේ එමීව අක්කට දෙන්න. එයා ඊයේ හිටියේ මගෙත් එක්ක නිසා එයාව එක්කගෙන යන්න බැරි නිසා අද අක්කට එයාව දීලා යනවා. ඉතින් ඔයාලට පේනවනේ එයා මගේ vlogs වලට උපරිම support එකක් දෙනවා. දැන් ඉතින් අපි මේ යන්නේ පිළියන්දල පැත්තට. මේ වෙනකොට වෙලාව උදේ 10 මාරට විතර ඇති. හැබැයි මෙහෙම යද්දි නම් අපිට එක දන්සලක්වත් හම්බුනේ නැහැ. එකම එක බීම දන්සලක් හම්බුණා. ඒකත් අපි එතන ගිහලා නවත්තනකොටම බීම දීලා ඉවරයි. වෙලාව හොඳ නැහැ. අපි ආපු ගමන්ම බීම දන්සල ඉවරයි. බිස්කට් නම් තියෙනවා. බිස්කට් කන්න බෑ නෝන්ලි නිසා අපි යනවා. දැන් අපිට වෙලා තියෙන්නේ දන්සල් වල බෝඩ් බල යන්න තමයි වෙන්නේ. ඊටුව මෙතනින් කරවලා ආයෙමත් ඉතින් තවත් ඉස්සරහට ඔහම යන එකේ තේරුමක් නැහැ කියලා හිතලා අපි ආයෙ හරවගෙන අපි හිතුවා මේන් රෝඩ් එකේ යන්න නැතුව ෂෝට් කට් වල යන්න. එහෙම හොන්න බෑ. අපි හොයාගෙන යන්න ඕන හරි නෑ. ෂෝට් කට් එකකින් ගෙවල් පැත්තට ආයෙත් යන්න කියලා තමයි මේ හදන්නේ. ඔන්න පළවෙනි නෙමෙයි දෙවෙනි දන්සල. බතලවත්ටි. මම ඔයාලට පෙන්නන පළවෙනි දන්සල. කෙලින් හරි තියලා තියෙනවා පොඩි පොලිමත්. ඊට පස්සේ දනුකමල්ලි මමයි ආයෙ එනකොට මෙන්න මේ දන්සල එකට පටන් ගන්නවා කියලා තිබ්බ නිසා අපි ආයෙත් එතෙන්ට ආවා. ඉතින් මේ දන්සලෙන් අපිට නූඩල්ස්, පරිප්පු, එතකොට සීනි සම්බල් එකක් එක්ක ඒක රසටම තිබුණා. ඔන්න අපේ කට්ටිය වෙසක් උඩ වෙලා. අර බලන්න තියලා ඇති. අන්නම යන්නේ. අකුඩුව බිම කට්ටිය කොට දවසකින් හම්බුන නිසා හවස 4:00 වෙනකන් කයියක් දාගෙන ඉඳලා ආයි අපි හිතුවා වටයක් ගිහින් එන්න ඕනේ කියලා. අයිස්ක්‍රීම්. අල්ලන්න ඕක. අපිට මුලින්ම හම්බුනා අයිස්ක්‍රීම්. අපිට හම්බුණා හවස ට්‍රිප් එකේ පළවෙනි අයිස්ක්‍රීම් එක. ඉතින් අපේ පළවෙනි අයිස්ක්‍රීම් එක ඔතනින් කාලා අපි ආයෙත් යන්න පටන් ගත්තා. ඉතින් ඔය එන්නේ අපේ පිස්සු ඩබල නෙතු මල්ලි දනුක මල්ලි පිටිපස්සෙන් එනවා. මෙතන හැබැයි අයිස්ක්‍රීම් තිබ්බා නෑ බීමද මොනවාද? ඔන්න ඊට පස්සේ අපිට මෙතනින් හම්බුණා සව් දන්සලක්. ඉතින් ඒකත් හරිම රසයි. පැණි සව් දන්සලක්. අපිට හම්බුණ පළවෙනි සව් දන්සල තමයි මේක. සව් පිනනද? ඉතින් මතක් කරන්න ඕන මේ වගේ අමාරු කාලයක මේ වගේ මහන්සි වෙලා වියදම් කරලා මේ විදියට ගොඩක් පිරිසිදුව දන්සල් දෙන හැමෝටම ගොඩක් පිං. අපිට ඉතින් එක ළඟ ගොඩක් දන්සල් හම්බුණා. ඒ වුණාට අපි හැම එකකටම ගියේ නැහැ. අයිස්ක්‍රීම් එකක් කාලා ඊට පස්සේ අයිස්ක්‍රීම් එකක් හම්බුනොත් ඒකට යන්නේ නැහැ. අන්න ඒ වගේ. සුද්ද අයිස්ක්‍රීම්ද මන්ද? අයිස්ක්‍රීම් නෙමෙයි වෙන මොකක්ද?
මෙන්න මෙතනදී අපිට සීනි සම්බල් බන් දන්සලක් හම්බුණා. ලොරි උලම් බෑලලු අද යන්න වෙන්නේ නැද්ද? දැන් අපි මේ ඉන්නේ කොට්ටාව පැත්තට යන ගමන් මේ වෙනකොට මාරම ට්‍රැෆික් එක. මෙතනදී අපිට කඩල දන්සලකුත් හම්බුණා. තව ටිකක් ඉස්සරහට යනකොට මෙතනදී අපිට හම්බුණා කේක් කෑල්ලයි බීම එකයි. කොට්ටාව පැත්තට ට්‍රැෆික් එක වැඩි නිසා අපි හිතුවා පිළියන්දල පැත්තට යනවා කියලා. පිළියන්දල තොරණක් තියෙන නිසා පිළියන්දල තොරණක් බලාගෙන ඒ වටෙන් එනවා කියලා හිතාගෙන අපි දැන් මේ පිළියන්දල පැත්තට යන ගමන් තමයි ඉන්නේ. ආයෙමත් දන්සලක් හම්බුණා. අපි අපගේතවත් ඊට පාරේ අපි ආවේ තොරණේ ලයිට් ද. ඕයි ස්විච් එක ඔන්න අපි පිළියන්දලට ආවා. ඒ වුණාට තොරණේ ලයිට්ස් දාලා තිබුණේ නැහැ. අපි එනකොට විවෘත කරලා තිබුණ නැහැ. අපි ආවට පස්සේ තමයි විවෘත කරේ. ඉතින් අපිට අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න හම්බුණා. තොරණක් විවෘත කරන තැන අපි බලාගෙන හිටියා. ඉතින් ඒක මට ඔයාලටත් පෙන්වන්න පුළුවන්. බලාගෙන ඉන්නකෝ එහෙමනම්. මොකද්ද? ස්විච් එක කො මන් දුරකින් ඉන්න දාලා නේද? ඔන්න දෙම්මා. අන්න දෙම්මා. හරි. කෑල්ලෙන් කෑල්ල දාන්නේ නේ. ලස්සනයි නේද? මම ජීන් එක දාලා නේද? ඔන්න තොරණක් විවෘත කරනවා. ලස්සනයි නේද? අර උඩම කෑලේ ලයිට් නෑනේ. ලස්සනයි නේද? ඉතින් ওই විදිහට පිළියන්දල තොරණ බලාගෙන අපි ඊළඟට යන්න හිතුවා බණ්ඩාරගම පැත්තට. බණ්ඩාරගම පැත්තට යද්දී අපිට හම්බුණා සුබ් දන්සලා. ඒ නිසා අපිට පේනවා මේ කටයුතු වලදී හරි උනන්දුවේ කොහොමද වීමේ කටයුතු සිදු කරනවා. අපි මේ මේ වෙනකොට වෙලාව 8ට විතර ඇද්දි අපිට මේ වෙනකන් බත් දන්සලක් හම්බුනේ නැහැ. ඒ වුණාට දැන් අපිට බත් කන්න බඩේ ඉඩකුත් තිබ්බේ නෑ වෙන අනම්මනම් කාලා. මෙන්න මෙතනදී අපිට හම්බුණා ලොකු පොලිමක් තියෙන බත් දන්සලක්. අපි ඉතින් මෙතනින් නැවැත්තුවත් අපි ගියේ නැහැ. මොකද දිග පොලිමක් තියෙනවා. ඒකට ගියොත් අපිට රෑ වෙන නිසා අපි එතන නවත්තලා චුට්ටක් කතා කරලා යන්නේ නැහැ කියලා තීරණය කළා. ආයෙත් අපි ඉස්සරහට යනවා. පොලිම බලන්නකෝ. ඊට පස්සේ මේ තියෙන්නේ රොටි දන්සලක්. ඒක නම් ලොකු පොලිමක් තිබුණේ නැති නිසා අපි එතන හිටියා. ඒ වුණත් අපි මං හිතන්නේ පැය භාගයකට වඩා මේ පොලිමේ හිටියා. මොකද රොටි හදලා දෙන්න පරක්කු වුණා මං හිතන්නේ. දැන් අපි භූත ගුහාවක් හොයාගෙන තමයි ළමයි යන්නේ. අපි යනවා බලන්න තාම දන්සල වෙනකන් යන්නේ. කොහෙද තියෙන්නේ? අපිට මේ මැප් එකේ තමයි මේ වීඩියෝ තියෙන්නේ කියලා. නෑ. ගොඩක් දුර නෙවෙයි. ඕන දැන් මොකද කරන්නේ? යන් එහෙනම්. ඉස්කෝලේ ගාවල. ඔන්න ඉන්නේ දැන් මම මේ. අයියර බයි බෝඩ් එක ගහලා තියෙනවද? බෝඩ් එක. අර මේ තියෙන්නේ. කොහෙද? ඉස්කෝලේ ගාව. නොමගේ යවනවනේ ඉතින්. යා අරන්. අපි යන් හරි මග. හරි යන්නේ දැන්. භූත ගුහාවක් තියෙනවා කියලා ඔන්න මේ පාරත් යනවා අපි භූත ගුහාව බලන්න. මේක හොයාගන්න බැරුව අපි මේ හෙට මෙහෙට යනවා එක එක අයගෙන් අහගෙන. ඒනොට කවුරුත් හරියටම තර දන්නේ නැහැ. අන්තිමට අපි හොයාගත්තා. ඒ පාරේ යන්න. හරි.
මේ පාරේ මෙතන බෝඩ් එකක්වත් ගහලා නැහැ නේ. ඉතින් හොයාගන්නේ කොහොමද? ඒ ඇත්තටම හොල්මන් වගේ යන්නේ. භූත ගුහාවටම අපිත් දන්නේ නැහැ භූත ගුහාව බලන්න ඉන්නේ. මේක පොඩ්ඩක් අල්ලගන්න. අනේ අද දැන් ඔන්න මම බය වෙලා ඉන්නේ. මේක මම මැනේජ් කරලා මේක දාන්නම්. අන්න අතර සීට් අම්මෝ. මේක ඔන් කරගෙන මම යන්නේ නැත්තම් ඒ ෆීලිං එක නෑ. ඔයාලා මගේ වීඩියෝස් බලන කෙනෙක් නම් ගිය අවුරුද්දේ පොසොන් එකට භූත ගුහාවක් අපි බලන්න ගියා. ඒකේ vlog එක මම සම්පූර්ණ vlog එක දාලා ඇති. ඉතින් එහෙම බලපු කෙනෙක් නම් හොලා දන්නවා මම හොල්මන් වලට බය නෑ. උනට අපි දිල්ෂානි බයයි හොල්මන් වලට. මොනේ ටිකට් එක ගත්තා. මෙන්න දැන් ළඟමයි ඉන්නේ. යන්නයි හදන්නේ. යන්න කලින් තත්ත්වය හතරයි භාගනේ එතකොට නේ. එන්න පොඩ්ඩක් අර බර වැඩි වුණා වගේ. ඒව තමයි යකා ගැහුවා. මේක ඇතුළට ගියාට අර ගොඩක් කළුවරේ නිසා මම අර හොල්මන් භූතයෝ පේන තැන් වලින් විතරක් ඔයාලට මේ වීඩියෝ එකේ පෙන්නන්න. යන්න. වේගෙන් යන්න. මේ ආච්චිගේ පුතෙක් එක්කද යනවා. Bye, dingin na. Miho ya, Sandri pasti. Bye. Orinase bye, basnese. Indayan na ya? Kopos ni lagi. Palaya ko yan. Inna. Bye. ඔයා නිදාගන්න අපි යනවා බයි. ඉතින් ඔන්න ඔය විදියට අපේ වෙසක් චාරිකාව මේ භූත ගුහාවෙන් ඉවරුණා. ඊට පස්සේ අපි ගෙදර ආවා. මට පහුගිය දවස් ටිකේ ඔයාලට vlogs අරන් එන්න පොඩ්ඩක් පරක් වුණා. ඒකට sorry. මගෙත් එක්ක ඉන්න ඔයාලට ඉතින් මම ගොඩක් ආදරෙයි. subscribe කරලා නැත්නම් ආයෙත් මතක් කරන්නම් channel එකත් subscribe කරන් යමු. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. bye.